නෙවෙයි බං ෆෝන් එක ස්ලෝ වෙනවා මාර විදියට අයියෝලු. කියනවා මේ වා ෆෝන් රීසෙට් කළලු ඊට පස්සේ මොකද්ද දැන් සල්ලි කට්ටිය මේ සල්ලි මානේ නැන්දේ ආයේ අපේ එන්න සූරාලා බලන්න සූරාලා හලෝ කොහොමද ඉතින් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ මාස්ටර් ඊරුගේ දෙවනි channel එකත් එක්ක. ඉතින් මාස්ටර් ඊරුගේ පළවෙනි channel එක මේ වෙද්දි උස්සලා තියෙනවා. ඉතින් අපි යන් ඒ ගැන කවිස්තර කතා කරන්න. ඉතින් කොල්ලනේ ඇත්තටම සිද්ධ වුණේ මෙන්න මේකයි. මගේ Free Fire account එක තිබ්බනේ. ඉතින් Free Fire account එක මම විකුණන්න කියලා ගියා. ඉතින් Free Fire account එක විකුණන්න ගියේ ඔයාලා ගොඩක් කට්ටිය දන්න RP Gaming ගේ YouTube channel එකේ දාලා තිබ්බ යාගේ යාළුවෙක් කියලා. එයා හොඳට account sell කරනවා විශ්වාසවන්තයි කියලා කිව්වා කෙනෙක්. ඉතින් අපිත් මමත් ඉතින් බයක් සෑර නැතුව එයාගේ යාළුවෙක් නිසා ගියා එයාගෙන් ගාවට මගේ account එක buy කරලා යාට buy කරන්න දීලා විකුණ ගන්න. ඉතින් එයාගේ මේ group එකේ මේ එකක් තමයි පෙන්වන්නේ. ඉතින් අන්තිමට කොහොම හරි මේ අකා මගේ account එක ගත්තා. අරගෙන හරියටම විනාඩි 10ක් වගේ යන්ති ෆෝන් එක රීසෙට් වුණා guys. ඉතින් මම හිතුවේ මොකක් හරි ෆෝන් එකේ අප්සෙට් එකක් කියලා බැලුවම ෆෝන් එක රීසෙට් වෙලා මං කඩේට අරන් ගිහින් කිව්වට පස්සේ ෆෝන් එක මේල් එකෙන් රීසෙට් කරලා මල්ලි කිව්වා. ඉතින් මම ඒක පැයකට පස්සේ හදාගෙන ඉද්දි කොහොම හරි මගේ තිබ්බ account මුකුත්ම නැති වුණා. ඉතින් මං කොහොම හරි ගේමක් ගහලා මගේ YT channel එකට log වෙන්න හැදුවා. ඉතින් log වෙන්න දුන්නේ නැහැ. මොකද කියනවනම් මම කලින් Free Fire account එකේ mail එක recovery කරලා තිබ්බේ ඒ email එකෙන්. ඉතින් කොහොම හරි මෝ email එක අරන් recovery කරලා තිබ්බේ code එක වල කොහොම හරි account එක අරගෙන තිබ්බා. ඉතින් account එක මට ඇත්තම ගුවොත් ඒකත් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දැකින්න ඇති මගේ කලින් YouTube channel එකේ දාලා තිබ්බ post එකක්. ඉතින් ඒක කරන අහුවෙන්න එපා. ඉතින් මම ගියා මුන් ඔක්කොම හොරු මේ RP කරපු වැඩේ නිසා අපි ඔක්කොම අනාථ වෙලා තියෙන්නේ. ඉතින් RP මෙන්න මෙහෙම කතාවුත් කියලා තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් බලමු. මොකද්ද මැසේජ් තියෙන WhatsApp එක මාර විදියට හොයාගන්න බෑ. සමහර මැසේජ් පේන්නේ මම හොරෙක් නෙවෙයි බං ෆෝන් එක ස්ලෝ වෙනවා මාර විදියට අයියෝලු. ඌ මැසේජ් එකක් දාලා මට දාලා තියෙන්නේ 7:29ට දාලා තියෙනවා 7යි ඒවා දාලා නැහැ කිය ඌ වැඩේ බාරගත්ත නම් ඒක ඉවර කරලා දාන්න කියන කොහොම හරි අපිට වැඩක් නැහැ කියපන්. WhatsApp එක ස්ලෝ එක දාලා නැහැ නේ බං. කවුන්ට් ගන්න දැන් කොල්ලෝ සල්ලි දාලා නම් එතකොට ඉතින් මුකුත් කියන්න බෑනේ උට. අනිවාර්යෙන් බං. උඹලා වැඩ කරපු කට්ටියගේ ෂුවර්ම accounts වල කවුද හිටියේ? ඉරුවනේ මුකුත් නැහැ නේ ඉරුවයි අර මුරදි කරපු මේ ගොඩක් කට්ටිය කියනවා මේ වා ෆෝන් රීසෙට් කළලු ඉරුවනේ මුකුත් නැහැ නේ ඉරුවයි අර මුරදි කරපු මේ ගොඩක් කට්ටිය කියනවා මේ වා ෆෝන් රීසෙට් කළලු ඊට පස්සේ මොකද්ද දැන් සල්ලි කට්ටිය මේ සල්ලි අරන් සල්ලි දුන්නේ නැහැ මේ account දුන්නේ නැහැ account වල පාස්වර්ඩ් මාරු කරා ෆෝන් රීසෙට් කරේ නැහැ. තාම සල්ලි දාන්න බැරි වුණ කට්ටියකුත් ඉන්නවා. account දෙන්න බැරි වුණ කට්ටියකුත් ඉන්නවා. ඇයිද දන්නවද? මම ෆෝන් එක ස්ලෝ වෙනවා අම්බානේකට. හරිද? වා කියලා දාන්න යනවා. දැන් ඊයේත් මම ඕක කෝල් කරලා කිව්වේ ඒකයි. මම අද ඔක්කොම ක්ලියර් කරලා දානවා. හැබැයි හෙට උදේ වෙද්දි මට එක කම්ප්ලේන්ට් එකක් තියෙන්න බෑ. නැත්තම් ඉතින් ප්‍රශ්නේ එකක් නැත්තම් ඔයා ලයිව් එකේ කියන්නකෝ ඒ ඔක්කොම කට්ටියට මම මැසේජ් එකක් දාන්න කියලා. මම අනිවාර්යෙන් අන්න දැම්ම කට්ටියට මැසේජ් එකක් දාන්නලු බොයිස්. මෙන්න දැම්ම මෙයා කියනවා මේ ඔයාගේ එක්ක ඔයා account එකක් ගත්ත කෙනෙක් නම් සල්ලි ගන්න තියෙන කෙනෙක් නම් bank details දාන්න නැත්නම් ඔයාගේ account එක ගන්න තියෙනවා නම් මෙන්න මේ account එක දෙන්න කියලා මේව කරන්න හෙට උදේ වෙද්දි මේ සල්ලි refund එකක් හරි account එකක් හරි මුන් නැත්නම් ඔය කියන්නේ මේ කාටවත් බැනගෙන මැසේජ් දාන්න එපා කියන්නේ හරියට කතා කරන්න එන්න කියන්නේ හරිද? මගේ අපහසුතාවය දන්නේ මං විතරනේ. මගේ ෆෝන් එක ස්ලෝ වෙනවා WhatsApp ඔබ බ්ලොක් කරලා ඌ බ්ලොක් කරලා කියලා දානවා. ඔබ බ්ලොක් කරලා කොල්ලොන්ග බ්ලොක් කරන්නේ මං ඉතින් මාර විදියට මාර මැසේජ් දානවා. හරි ඉතින් බ්ලොක් කරන්න එපා. ඉතින් උට ඉතින් සීන් එක කියලා තියන් මේ අඩෝ මේකයි සීන් එක කියලා කියන් දැන් මම රෙකමන්ඩ් කරා කියලා උඩක් කොල්ලෝ මටත් බයින ඉතින් මටත් බයින දැන් මම බයින්නේ නැහැ අපෝ තෝපොන්න වීඩියෝ බැලුවා කියලා එහෙම බයින්නේ නැහැ නේ මං. එතන උඹ ඔයාතේ වැරද්දක් තියෙන ඒක තමයි. මං කොල්ලොන්ට බයින්නේ නැහැ නේ. මේ වුණා කියලා සීන් එකක්. එහෙම නිකන් හරිනේ. එහෙම නිකන් අර අම්මට තාත්තට බැනගෙන එහෙම හරිනේ. හරි හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා ඔක්කොම ටික මේව කරනවා. හෙට වෙන කලින් ඔක්කොම ක්ලියර් කරලා දානවා අනිවාර්යයෙන්. හරි. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ මැසේජ් එක දැක්කට පස්සේ මං උට මැසේජ් එකක් දැම්මා අලුත් account එකකින්. මොකද කියනවනම් මම කලින් account එකම බ්ලොක් කරලා තිබ්බේ. ඉතින් ෆෝන් එකත් රීසෙට් කරලා
හදාගෙන ඉවරනාට පස්සේ මම්මුට මේක දැම්මට පස්සේ මූ මට බැනගෙන ඇවිල්ලා account එක දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මම තවත් අඳුරන එක්කෙනෙක්ගේ ෆෝන් එකෙන් කෝල් එකක් අරන් කතා කරලා ඇයි මේ වගේ කැරි වැඩක් කරේ කියලා ඇහුවාම ඌ මෙන්න මේ වගේ උත්තරයක් තමයි දුන්නේ. ඉතින් පොඩ්ඩක් අහන්නකෝ. ඕනේ ඉඳ උත්තම මං කරන්නේ ෆෝන් වෙයිසි පුතා බම්මට හුකාපන්. ඉතින් මම මේ හොරාට රැවටෙන්න එපා කියලා මගේ WhatsApp channel එකේ පණිවිඩයක් දාලා තිබ්බහම ඒක ගිහිල්ලා කොල්ලෙක් ගිහිල්ලා ඌට මේ ටෝක් කරලා තිබ්බා. ඒ කියන්නේ ඇයි account එක ඉස්සුවේ කියලා. ඊට පස්සේ ඌ මහ ඒ කොල්ලට මහ සක්කලි දෙර බැනලා තිබ්බා. ඉතින් පොඩ්ඩක් ඒ වොයිස් ටිකත් අහලා බලන්න. පලෑ හුත්තේ පුතෝ යන්න අනුන්ගේ සීනි කිරන්න එපා පොන්නයා. වෙස්සික පුතා උඹේ අම්මට හුකාපන් පොන්නයා. කැරේ හුත්තික පුතා. ඉතින් උර ඌ මැසේජ් දාන කොල්ල ගොඩකට ඔය විදිහට කුණු හarpෙන් මැරලා තියෙනවා ඔය වැඩේ කරේයි කියලා අහන්න. ඉතින් දැන් ඌ මගේ account එක දෙමළ කොල්ලෙකුට විකුණලා තියෙනවා. ඉතින් මම ඒක මේ ස්ක්‍රීන් වීඩියෝ එකක් දාන්නම්. ඔන්න ඔයාලට ID එක දාන්නම්. ඉතින් ඌගේ WhatsApp numbers ටික දාන්නම්. ඌ ඔයා ගිහිල්ලා ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් RP මේ උඹටයි කියන්නේ නිකන් මේ දන්නේ නැතුව අහිංසක කොල්ලොන්ගේ අහිංසක කොල්ලෝ එන අවුරුදු ගණන් හදපු account විකුණනවා තෝ කරපු වැඩේ නිසා. ඉතින් මොකක් හරි කරලා RP ඔය කොල්ලොන්ට සාධාරණයක් ඉෂ්ට කරන් එහෙම නැත්නම් ඔය හොරාගෙන් අයත් වෙන්න ගියාම එහෙම නැත්නම් RP දැන් මගේ ලක්ෂ රුපියල් 50000ක් විතර වටින account එක මොකක් හරි කරලා RP අයකෝ අරන් දියන් එහෙම නැත්නම් මට සාධාරණයක් කරහන් RP මගේ නම්බර් එක මම දාන්නම් ස්ක්‍රීන් එකේ දැන් නිකන් සක්කිලි පදු වැඩ කරන්න එපා. උඹ YouTuber කෙනෙක් නිසා අපිත් උඹේ විශ්වාසෙට ගියේ උඹේ විශ්වාසෙත් කඩනවා නම් උන් ඇත්තටම ගොත් උඹට තියෙන දණක් නැති වෙනවා RP මේක ඔක්කොම YouTubersලා දකින්න ඕනි. මොකද කියනවනම් මේ වගේ YouTubersලා කවුරු හරි මේ වගේ app promote කරනවා උගන ඉස්සලා හොයලා බලන්න ඕනි. ඉතින් මේ වීඩියෝ වල RP එක tag කරන්න අනිවාර්යෙන්ම මේ වගේ හොරුත් එක්ක මේ වැඩේ කරන්න බෑ. RP උඹත් නිකන් හොරෙක් වෙනවා මේ හොරා ප්‍රමෝට් කරලා. ඉතින් මගේ අලුත් channel එක subscribe කරන්න. ඉස්සරහට මම මේකට events videos දානවා. මේ හොරුන්ට රැවටෙන්න එපා කොල්ලනේ. කොහොම හරි කරලා මම account එකක් ගන්නවා මොකක් හරි ගේමක් ගහලා. ඉතින් මේක RP ට නම් ඔයාලා RP මේ වීඩියෝ එක මෙන්ෂන් කරගෙන යන්න. මොකද මේ වගේ වීඩියෝ එකක් තව මේ වගේ දෙයක් තව කොල්ලෙකුට උට දැනෙන වේදනාව account එක නැති වෙච්ච කොල්ලෙක් මිසක් දන්නේ වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. ඉතින් කට්ටිය මේකට RP මෙන්ෂන් කරන්න තව YouTubersලා ඔක්කොම මෙන්ෂන් කරන්න. මොකද කියනවා හැම YouTuber කෙනෙක්ම මේක ගැන දැනගන්න ඕනි. ඉතින් මේ තියෙන මාස්ටර් උත් දෙකයි YouTube channel එකේ හැමෝම subscribe කරන්න share කරන්න මේ වීඩියෝ එක හැමෝටම මේක අනිවාර්යෙන් වටිනවා. හොරුන්ගෙන් බේරෙන්න හැමෝටම මේක share කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක RP උඹ බලනවා නම් අනිවාර්යෙන් ඔය ඩිස්ප්ලේ වෙන ID එකයි ID එකේ තියෙන account එක මට අනිවාර්යෙන් අරන් දෙන්න. එහෙම නැත්නම් මට සල්ලි ගෙවහන් නැත්නම් උඹට මට සල්ලි ගෙවහන් රුපියල් 50000ක් විතර. මොකද ඒ තරම් වටින account එකක්. එහෙම කරේ නැත්නම් ඇත්තම ගොත උඹලා මහ තිරිසන් ඇත්තම ගොත උඹලා free fire ගැහුවට වඩා හොඳයි නිකන් තිරිසන් වැඩ කරා නම්. මොකද කියනවා අහිංසක කොල්ලොන්ගේ ජීවිත මේව කරේ ඔය account එක ගත්ත එකාටම කියලා මගේ සල්ලි එල්ලලා දියන්. එහෙම නැත්නම් මට මගේ account එක ඉල්ලලා දියන්. තිරිසන් වැඩ නොකර RP. මොකද කියනවා නම් අපිත් වෙන ගේමක් දීලා හදපු account එකක්. ඔය අවුරුදු 4ක් හදපු account එක මට නැති උනේ. ඒ වගේ අවුරුදු 6 අවුරුදු 5 හදපු කොල්ලොන්ගේ ලක්ෂ ගණන් වටින account ඔය හොරා උස්සලා තියෙන්න පුළුවන් RP. ඇත්තම ගොත් ඒකේ සම්පූර්ණ වැරද්ද වැටෙන්නේ උඹට. මොකද උඹ තමයි මේක ප්‍රොමෝට් කරේ. ඒ නිසා මේක ගැන පොඩ්ඩක් හොයලා බලපන් RP. කරන්න දෙයක් නැහැ මාත් එක්ක තරහ වෙන්න එපා RP. කරන්න දෙයක් නැහැ. මේකට හැම YouTuber කෙනෙක්ම මෙන්ෂන් කරන්න ඕනි. මොකද හැමෝම දැනගන්න ඕනි තව කව හරි ප්‍රොමෝට් කරන්න කලින් ඌ හොරෙක්ද නැද්ද කියලා හොයාගන්න. ඉතින් RP උඹ හොරෙක්ව ප්‍රොමෝට් කරා. ඒකෙන් උඹේ නම සවුත් වුණා. ඉතින් එහෙනම් දිගටම මේ channel එකේ මම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේක බලන්න ඉන්නවා නම් තවත් YouTubersලා මට ඇත්තටම help එකක් දෙන්න. මගේ මේ channel එකත් ගොඩ දාගන්න. මොකද ඉස්සෙල්ලා channel එක 10k වලට ඔන්න මෙන්න තිත්තමයි අර කාලකන්ණිය ඉස්සුවේ. එහෙනම් සුබ දවසක්.